අනේක ජීවත් වුණා කමල් සහ පියල් කියලා හොඳ යාළුවෝ දෙන්නෙක්. මේ යාළුවෝ දෙන්නගෙන් කමල් කියන්නේ හරිම උත්සාහවන්ත කෙනෙක්. එයා තමන්ගේ උත්සාහයෙන් ව්‍යාපාරයක් කරලා සාර්ථක පුද්ගලයෙක් බවට පත් වුණා. ඒත් පියල් කියන්නේ හරිම කම්මැලියෙක් නිසා එයා තමන්ගේ තාත්තා හම්බ කරලා දෙන දේ කාලා බීලා කිසිම වැඩක් පලක් නොකර ඔහේ ජීවත් වෙන්න පුරුදු වෙලා හිටියා. අනේ පියල්, ඔය තවත් ඔය විදිහටම ඉන්නද කල්පනාව? හැයි කමල්, මගේ මොකද්ද තියෙන අඩුව? අනේ නෑ පියල්, අඩුවක් නෑ. ඒත් බලන්නකෝ දැන් ඔයාගේ වයස කීයද කියලා. ඔයා තාමත් කන්නේ බොන්නේ තාත්තා හම්බ කරන දෙයින් නේද? ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාත් මොනවා හරි දෙයක් කරලා කීයක් හරි හම්බ කරගන්න ඕනි කියලා? අයියෝ කමල්, එහෙම හම්බ කරන්න තරම් මට කිසි අඩුපාඩුවක් නැහැනෝ. මේ ඉන්න ටිකේ සතුටින් කාලා බීලා ඉන්නතුව බොරුවට වැඩ කර කර දුක් විඳින්න මට ඕනේ නෑ ඕම්. ඉතින් ඔහොම කාලයක් ගෙවිලා ගියා. ඉතින් ඔය අතරේ මේ පියල්ගේ තාත්තා හදිස්සියේම මරණයට පත් වුණා. ඉතින් මෙච්චර කාලයක් තාත්තගෙන් යපුණු පියල්ට දැන් ජීවත් වෙන්න විදිහක් නැතිව ගියා. ඉතින් ඉගෙනීමක්වත් හරියට කරගත්තේ නැති මේ පියල් කල්පනා කළා දැන් තමන් මොකද කරන්න කියලා. ඉතින් එතකොට පියල්ට මතක් වුණා තමන්ගේ හොඳම යාළුවා කමල් දැන් ලීමෝලක අයිතිකාරයෙක් නේද කියලා. ඉතින් කමල්ගෙන්වත් උදව්වක් ඉල්ලගන්න හිතාගෙන පියල් කමල්ව හමු වෙන්න ගියා. කමල් පියල්, කොහොමද ඉතින්? මොකද ඉතින් මේ පැත්තේ? අනේ කමල්, මං ඔයාගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තු වෙන්න ආවේ. ඒ මොකද්ද පියල්? ඔයාට මොකද්ද මගෙන් ඕන කරන උදව්ව? අනේ කමල්, අපේ තාත්තා නැති වුණයින් පස්සේ දැන් මට ජීවත් වෙන්න විදිහක් නෑ. මට පුළුවන් නම් ඔයාගේ මේ ලීමෝලෙන් රස්සාවක් දෙන්නකෝ. රස්සාවක් නම් දෙන්න පුළුවන් පියල්. ඒත් ඔයා දන්නවද මේ ලීර්ණ මැෂින් වල වැඩ කරන්න? අනේ නෑනේ කමල්, මං ඉතින් ඔය මොකවත් ඉගෙන ගත්තේ නැහැනෝ. ඒකනේ පියල්, ඔයාට ඒ දවස්වල මං කොච්චර කිව්වද? කොහෙද? ඔයාට දියුණු වෙන්න කිසිම උවමනාවක් තිබුණේ නෑනේ. ඒ කාලෙම ඔයත් මොනවා හරි පටන් ගත්තා නම් අද මෙහෙම මගෙන් රස්සා ඉල්ලන් ඉන්න ඕනේ නෑනේ. මොනවා කරන්නද කමල්? ඒක තමයි මගේ කරුමේ. ජීවිතේ හැම දෙයක්ම කරුමට බාර දෙන්න බෑ පියල්. ඒකට උත්සාහයක් තියෙන්න ඕනි. හරි. ඒකට කමක් නෑ. ගිය කාලේ ගියා. ඔයා දැන් ඉඳලවත් මං කියන විදිහට මුලින් ඉඳන් පටන් ගන්න බලන්න. අනේ කමල්, මන් දැන් මොකද්ද කරන්න ඕනේ? පියල්, මං ඔයාට ගස් කපන මැෂින් එකක් දෙන්නම්. ඔයාට පුළුවන්ද ඒකෙන් ගස් කපලා මගේ ලීමෝලට ඕන කරන ගස් ටික සපයන්න? අනේ කමල්, මට ඔය මැෂින් වලින් වැඩ කරන එක හුරු නැහැනේ. මම ඕනේ නම් අපේ තාත්තගේ පරණ පොරවෙන් ගස් කපලා ගෙනල්ලා දෙන්නම්. මෙහෙමයි පියල්, පොරවෙන් කපන්න ගියොත් ඔයාට දවසකට ගස් ටිකයි කපන්න වෙන්නේ. හරි, ඒකට කමක් නෑ. ඔයා මුලින්ම පොරවෙන් කපන්න පටන් ගන්නකෝ. එහෙම ටික දවසක් වැඩ කරලා මැෂින් එකෙන් කපන්න ටික පුරුදු වෙන්නකෝ. අනේ ගොඩක් ස්තුතියි කමල්, මම එහෙම කරන්නම්කෝ. හරි, එහෙනම් මගේ ලීමෝලට අවශ්‍ය ගස් ටික ඔයා කපලා ගෙනල්ලා දෙන්නකෝ. හැබැයි ඔයා දවසකට කපන ගස් ගානනුව තමයි මට ඔයාට ගෙවන්න වෙන්නේ. ඔයා මහන්සි වෙලා ගොඩක් ගස් කැපුවොත් ලොකු ගාණක් හොයාගන්න පුළුවන් වෙයි. හරි කමල්, මං ඒ වැඩේ කොහොම හරි කරන්නම්. ඉතින් එදා ඉඳන් මේ පියල් කමල්ගේ ලීමෝලට ගස් කපලා ගෙනල්ලා දුන්නා. ඉතින් මේ කමල්ගේ දියුණුව දැකපු පියල්ට හිතුණා තමනුත් කොහොම හරි උත්සාහයෙන් වැඩ කරලා කමල් වගේම දියුණු වෙන්න ඕනි කියලා. ඉතින් එහෙම හිතලා මේ පියල් මුළු දවසම වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා පළවෙනි දවසේම ලොකු ගස් 10ක්ම කපලා ලීමෝලට අරගෙන ආවා.
හා පියල් ඉතින් කොහොමද අද දවසේ වැඩ කටයුතු? අනේ වරදක් නෑ කමල්. ටිකක් මහන්සි තමයි. ඒත් ඉතින් ඕක හුරු වෙද්දි හරියයිනෝ. ඉතින් අද ගස් කීයක් කපා ගන්න පුළුවන් වුණාද? අද නම් ගස් 10ක් විතර කැපුවා මගේ හිතේ. ඔව්. ඇත්තටම මම හිතුවටත් වඩා හොඳයිනි පියල්. ඔයා ඔය විදිහට උත්සාහයෙන් දිගටම වැඩ කරගෙන ගියොත් නම් තව ටික කාලෙකින් ඔයාට මටත් වඩා දියුණු වෙන්න පුළුවන් වෙයි. ඉතින් මේ කමල්ගේ කතාවෙන් තවත් උද්‍යෝගයට පත්වුණු පියල් දිගටම වෙහෙස මහන්සි වෙලා මේ ගස් කපන කොන්තරාත්තුව හොඳටම කරගෙන ගියා. ඉතින් කාලයක් මේ විදිහට කරගෙන ගියපු පියල්ට මේ වැඩෙන් හොඳ මුදලකුත් එකතු කරගන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් කාලය ගෙවිලා ගියා. වෙනදට හැමදාම ගස් 10කට වඩා බිම හෙලන පියල්ගේ කාර්යක්ෂමතාවය එන්නම අඩු වෙන්න ගත්තා. ඉතින් අවසානයේ පියල්ට දවසකට ගස් 3කට වඩා කපා ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. පියල්, ඔයාට මොකද වුනේ? ඔයා කලින් දවසකට ගස් 10කට වඩා කැපුවානේ. ඇයි දැන් දවසකට ගස් 3ක්වත් කපා ගන්න බැරි? අනේ මණ්ඩා කමල්, මට තේරෙන්නේ මොනවා වුණාද කියලා. මම වෙනදා වගේම මහන්සි වෙලා වැඩ කරනවා. ඒත් ඉතින් දවසකට ගස් 2ක් 3ක් තමයි දැන් මට උපරිම කපා ගන්න පුළුවන්. මේ පියල්, ඔයා තාමත් ගස් කපන්නේ ඔයාගේ තාත්තගේ අර පරණ පොරවෙන්මද? අනේ ඕ කමල්, මට තාම මැෂින් එකෙන් ගස් කපන්න පුරුදු වෙන්න බැරි වුණානේ. පියල්, ඔයා අඩුමතරනේ ඔයාගේ පරණ පොරව මුහත් කරගත්තේවත් නැද්ද? අනේ නෑනේ කමල්, කොහෙද? එක දිගටම වැඩ කළා මිසක් මට පොරව මුවත් කරගන්නවත් වෙලාවක් තිබුණේ නැහැනෝ. ඒක තමයි පියල් මෙතන තියෙන ලොකුම වරද. අපට දියුණු වෙන්න ඕන නම් අතපය වෙහෙසලා වැඩ කරනවා වගේම අපි කරන කාර්යයට අදාළ උපකරණ හොඳ පන්නරයකින් තියාගන්නත් වග බලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් දැන් පියල්ට ඔය වුණා වගේම ටික කාලයක් යනකොට අපි කරන වැඩවල කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඒ නිසා අපි ආයුධ වගේම අපේ දැනුමත් මුවහත් කරගෙන නව තාක්ෂණයටත් අනුගත වෙමින්ම අපි කටයුතු කළොත් අපේ දියුණුව අපිට ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත පියල් තමන්ගේ පොරව මුවත් කරගෙන නව පන්නරයකින් ආයමත් උත්සාහයෙන් වගේම බුද්ධිමත්ව වැඩ කටයුතු කරලා ඉක්මනින්ම සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. ඉතින් මේ කතාවෙන් අපට දෙන පණිවිඩය තමයි අපි කරන ඕනෑම කාර්යකදී අපි ඒ කාර්ය කරන අතරතුර ඒ කාර්යක්ෂමතාවය අඩුවෙන්න නොදී එලෙසින්ම පවත්ත ගන්න නැවත නැවතත් නව පන්නරයක් ලැබිය යුතුයි කියන එක. ඉතින් ඒ වගේම එම කාර්යයට නව තාක්ෂණයට අනුගතව යාවත්කාලින වෙමින් එම කටයුතු කළොත් අපට පුළුවන් අපේ ඉලක්කවලට ඉක්මනින්ම ළඟා වෙන්න.